කසුනි මාව දාලා ගියා මාමි. ඒ කෙල්ල උඹව දාලා නොයා මෙච්චර කල් හිටියකයි මට තියෙන පුදුමේ. එහෙම කතා කරන්න එපා මාමි. අවුරුදු 4ක් හිටිය අපි යාළු වෙලා. කසාද බඳලා දැන් අවුරුදු 2ක්. කවුද හිතුවේ මෙහෙම දෙයක් කරයි කියලා? උඹ යාළු වෙලා හිටපු කාලේ ඒ කෙල්ලට කරපු අකටයුතු කම් එක මම හිතුවේ නෑකෝ අඩු ගානේ ඔය කෙල්ල උඹව කසාද බඳීද කියලාවත්. ඇයි? මම මොනවද කරේ? කරේ. ඔබට මතක නැද්ද උඹමනේ මට කිව්වේ? අර බීච් එකට වෙලා දවසක් උඹලා දෙන්න පාඩුවේ කතා කර කර ඉන්නකොට එතකොට ඔයා කරපු ඩිග්‍රියේ හැටියට ඔයාට ඕනම පසක් ගලක් අඳුර ගන්න පුළුවන්ද? පුළුවන්. එහෙම පුළුවන් වෙන්න ඕන මගේ ඩිග්‍රී හැටියට. එතකොට මේ මූදු වැලි හැදිලා තින්නේ මොනවයින්ද? මේදි වැලි. මේවට කියන්නේ අපි සිලිකා කියලා. එතකොට අර ගල මේනම් කිරිමැටි වගේ. කවුද යකෝ ඊය දාලා ගියපු බෙට්ට දෙකට කැඩුවේ? ඔය නෙතු ළඟ තනි වෙන්නට සනසා තව හිත දුන්නම. හරි කවුද හිතුවේ ඉතින් එතන බලු බෙට්ටක් තියෙයි කියලා? නෝක තමයි ප්‍රශ්නේ. මම නම් හිතුවේම නෑ ඒකෙල උඹ කසාද බඳි කියලා. ඇයි යකෝ මොන කෙල්ලද කියන් සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ? තමන්ගේ කොල්ල බලු බෙට්ටක් පොඩි කරලා නැහැ ගෑවට පස්සේ. එදා උනේ ලොකු මිස්ටේක් එකක්. එදා හිමුණට මම එයාට සෑහෙන හොඳට සලකලා තියෙනවා. එයාගේ හැම බර්ත්ඩේ එකකට මම ලොකු පාටියක් දුන්නා. අනේ මේ පචනකේ ඵලයක්. ඔබට යකෝ සර්ප්‍රයිස් කරන්න තිය අඩු ගානේ. ඒකලගේ බර්ත්ඩේ එක කවද්ද කියලා මතකද? මට මතකයි බර්ත්ඩේ එක. උඹට ඒකත් ඔය මතක හිටියේ ඒ කෙල්ල දවසක් කර මල් අතු කප ඉන්නකොට වෙච්ච සිද්ධියෙන්නේ. මොන? බබි වගේ ෆෝන් එකේ පාස්කෝඩ් එක පොඩ්ඩක් කියන්නකෝ. මොකටද? හන්දියේ බේකරි බ්‍රවුනිස් දානවලු. ඩිලිවරි එකක් දාගන්න හැදුවේ. නෑ සීනි කෑම හොඳ නෑ. අනේ මගුලන්ගේ පාස්පෝර්ට් එක කියන්නකෝ. මගේ ෆෝන් එක චාර්ජ් එකට ගහලා. සීනි හදාගන්නකො එහෙනම්. රශ්මිගේ බර්ත්ඩේ එක. රශ්මි? yes. ඔයාගේ එක්ස්. මට එයාගේ බර්ත්ඩේ එක මතක නෑනේ. මිනිස්සු මතක තියාගන්න ඕන වැඩක නැති දේවල්. ඔය වැඩක නැති උන්ගේ බර්ත්ඩේ මට වැඩක් නෑ. නෑ ඉතින් හැම මිනිස්සයම ඔහොම හිතන්නේ නෑනේ. ඕකෙත් ඉපදුනානේ මගේ දවසේම. what? මොකද? එකම දවසේ. කමන්නේ අදට විතරක් එහෙනම් දාගන්නකො. ඔය දෙන්නගෙන් බර්ත්ඩේස් එක දවසේද? ඔව් කො දාන්නේ ඉතින්. පන්දිනේ හරි ඔය පළවෙනි බර්ත්ඩේ එකනේ. මම ඊට පස්සේ බර්ත්ඩේ එකට යාට කාර් එකක් කරන් දෙන්න හැදුවේ. බොරු කියන්නේ පාවා. උඹ අරන් දෙයි වාහන. දෙන්න තමයි ගියේ. කො අරන් දුන්නා නම් දැන් තියෙන්න එපේ. නෑ ඊට පස්සේ එදා උදේ වෙන සිද්ධියක් වුණානේ. හෙලෝ මේ පොඩි අතමාරෝක් කිල්ල ගන්න බැරි වේද? මහ ලොකු software engineer මාසෙ අන්තිමේ මගෙන් සල්ලි ඉල්ලන්න. මොකෝ කේස් එක කීයක් වගේ? මහා ගාණක් නෙමෙයි 10ක් වගේ තිබ්බනම් ඇති. අන්න ලාච්චුවේ 5 එකස් දෙකක් තිබ්බා. ආයි දෙන්න ඕන හොඳේ. 10000ක්. නෑ ලක්ෂ 10ක්. ලක්ෂ 10ක්? ඕබා මොකටද ආර වාහනේ ගන්න වැඩේටද? ඇත්ත කියනවා ආයි වාහනේ මොඩිෆයි කරන්න හදන්නේ. ඔව්නේ. බලනවා මිනිස්සු අපේ අම්මලා එපා කියද්දි මං ආවේ ඔහෙත් එක්ක. යකෝ වයිෆ් ගේ බර්ත්ඩේ එකකට මේ වගේ වියදම් කරන මහත්තයෙක් දැක්කම මම. ඔහේ වගේ නාස්තිකාරයෙක් අහලගම් හතකවත් නැතුව ඇති. දන්නවනේ. අපි එහෙමයි. අපි එහෙමයි. හරි කෙරුමක් කියලාද හිතන් ඉන්නේ. මේ වෙලාවේ නම් මං ගාව 10ක් නැහැ. අපි වාහන නැතුව වෙන දෙයක් දෙමු. මං ටැග් එකක් කියන්නද? මං කියන අපේ අම්මලට ඇවිල්ලා මාව ගෙදර එක්කන් යන්න කියලා. ආ කියන්නකෝ බලන්න. ඒකේ මාව ඕනේ. මං කොච්චර දේවල් කරලා තියෙනවද සානකෝ යා වෙනුවෙන්. ෆෝන් එකක් දෙමු. ගානත් අඩුයිනේ. නැත්නම් ඔච්චර. කකුල කැඩුණු වෙලේ රස්සාවෙන් අස්සලා ඇවිල්ලා සාත්තු කළේ. ආපෝ ඌව පොඩි දේවල්නේ. නැත්තම් මේ ටාටාගේ පැසෙන්ජර් වෙහිකල් රේන්ජ් එකෙන් එකක් ගනි. මම ටක් ගාලා ගිහින් ඉස්සරහන් එන්නද? යන්නකෝ. මේ මන්ට කගේ වැරද්දනේ. කසුනි මං වගේ බර්ත්ඩේ එකට කාර් එකක් කරන් දීලා සර්ප්‍රයිස් කරන්න හැදුවේ. ලීස් එකක් දාන්න සල්ලි ටිකක් මාන. කසුනි උඹට මහා පුදුම කරුමයක්ද බන් තියෙන්නේ. මට හැබැයි හිතා ගන්න බෑ උඹේ ওই තියෙන ලෝභකමත් එක්ක බඩු ගන්න උඹ දෙයක් කරන්න හරි try කරා කියලා. මම ලෝභයි? නැතුව? උඹ යක කුණු ලෝභයෙක්නේ. නෑ කියලාද කියන්න හදන්නේ?
අයි මොකද්ද මගේ ලෝභකම? ඔය මිනිස්සුන්ට මෙච්චර දේවල් ගන්නවට පිස්සුද? අපේ දෙයක් වුණොත් ඔය කවුරුත් එනවද? එන්නේ. හොකුන් එන්නේ. ඒ උඹත් කට වහපන්. සීනි එහෙල්ල වරියක් අරගෙන. යෝගට්. මේ තේ කොළ ටින් එකකුත් අරගෙන. පිස්සුද? එහෙනම් අපි ඔක තියාගමු. තේ බිලි වලලා මොනවා හරි දාන්නත් පුළුවන් ටින් එකේ. හොකුන්ගේ දුව බැන්දා. අපිට නිකමනවත් කිව්වද? මෙයා මේ 10 ගණන් වල බඩු අරන් එනවා. ඔව් පියතුමනි මගේ මගුලටත් හොකුන් එන්නේ. මොකද? නේ බකට හබා. පියතුමනි බඩගිනීනේ. මට ගමන පටන් ගන්න කලින් මොනවා හරි කමුද? ආයෙ මොනව ගන්නද? මේ යෝගට් තියන්නේ. මේ ටින් එක පස්සෙන් තියා. ටින් එක අපිට තියාගෙන අතුරු තියෙන තේකුළු ටික දාගෙන උන්ට ගෙනියන්න. අනේ නෑ යන්ට ගෙනියන්න ගත්ත යෝගට් ටිකට පවුල පිටින් කෙලලා අරිනවා. මහත්තයා ඔය යෝගට් කපිසි කරන්නද? පුංචි මහත්තයා. ඔව් අනේ මට දෙන්න පුළුවන් දෝ. ගන්න ගන්න. ඔය මොකද කරන්නේ? මං දවස් ගානකින් මුකුත් කාලා නෑ මහත්තයා. කියන්න බෑ මනුස්සය බඩගින් ඉන්නේ කියලා. හිච්ච යෝගට් එකක් දියා. උඹත් හිච්ච මේ වගේ දේවල් පුරුදු වෙන්න ඕන. පුළුවන් වෙලාවට අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ආවචා මේකත් ලේවකන්. මම මේ පාර වල ටික වැඩිපුර ඉතුරු කරා. හරි දැන් ඉතින් ඌව කතා කරලා වැඩක් නෑ. මට කියපන් මොකද උනේ කියලා. කස්සුනි මාව අතෑරලා ගියා මාමේ. හරි ඉතින් මොකද්ද උනේ? නෑ මම වාහනේ විකුණන්න දාන්න තිබ්බේ. What? ඔය අද කලින්ම ගෙදර ආවද? ඔව් සුදු මැණිකව බලන්න කෙනෙක් හදිසියෙම එනවා කිව්වනේ දවල්. සුදු මැණික? හිත හදාගෙන කොහොම මෙයාව දෙන්නද මන්දා. හස්බන්ඩ් අද කලින් ගෙදර ඇවිල්ලා. ඔය අද එන්න එපා. ලෝය හම්බෙන්න යන වැඩේ හෙට දාගමු. මල්ලි ඔයාලකන් තමයි මං හිටියේ. ගාගෙන අමාරු නෑනේ. මල්ල මගුලයි. මේ දේ මම කවදාවත් කරන්න හිතන් හිටපු දෙයක් නෙවෙයි මල්ලි. මගේ සුදු මැණික වෙන කෙනෙක්ට අරන් යන්න දෙනවා කියන්නේ. අයියා ඩිවෝස් එක ගැන දන්නවද? ඩිවෝස්? ඩිවෝස් එකක් වගේ තමයි මල්ලි. අවුරුදු 8ක් මෙයා මාත් එක්ක හිටියා. මම කවදාවත් ගරාජ් වල රස්තියාදු කෙරුවේ නෑ බා. පිරිමි අපිව තේරුම් ගන්න එකනේ අයියා වටින්නේ. අනික මම හිතුවේ නෑ අයියාත් මේ දේවල් මෙච්චර තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා. මම මේ නිකමට අහන්නේ. මල්ලිටයි මෙයාටම හිත ගියේ. පේනුමට තමයි අයියා. හරි ලස්සනයි. හරි ලස්සනයිනේ. මල්ලි ළඟද මෙයාව අරගෙනම යන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. හදිසියක් නෑ අයියේ. නිත්‍යානුකූල හිමිකාරීත්වය මට දුන්න නම් ඇති. අපි ලෝය කෙනෙක්ට කතා කරලා තියෙන්නේ. ලෝය ස්ලෝන් නෑ මල්ලි. මම වාට ලියුමක් ලියලා දෙන්න. ඒක අරන් වෙරහැර ඔෆිස් එකට යන්න වන් ඩේ සර්විස් එකෙන් ගන්න පුළුවන්. එහෙමත් පුළුවන්ද? රවුමක් කියන්නේ නැතුව වාට ඉතින් කන්ඩිෂන් බලන්නත් බෑනේ. මටත් තුනට මීටින් එකක් තියෙනවා. අද කාලේ වෙන දේවල් ඇහුවට පස්සේ වාහනේ තනියම අරන් යන්න දෙන්නත් බෑ. බබා පොඩ්ඩක් එනවද? මේ මට තුනට මීටින් එකක් තියෙනවා. මේ මල්ලික පොඩ්ඩක් වාහනේ රවුමක් යන්නකෝ. මොකක්? අයියයි මම ඔක්කොම කතා වුණා. ඔයා නගින්න වාහනේට. අපි රවුමක් ගිහින් එමු. මම එහෙනම් ඔයාට මෙයාගේ හිමිකම් පවර්ලා දෙනවා කියලා ලියුමක් ලියලා තියන්න. ආයි. ඈ? ඔය වෙලා යනවා නගින්නකෝ. කවුද හිතුවේ යන්නේ? මම නම් හිතුවේම නෑ. අයියර වාහනයක් විකුණන තියෙනකෝ මෙහි නේද? මම මේක බලන්න ආවේ. ඈ? Free drinks in the house.